මේ අධිකරණවල ගොඩ ගැසී තිබෙන අධික නඩු ප්‍රමාණයක් සමග නීති ඇති ප්‍රමාදය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දර්ශකවල පහළට යාමටත් රටේ ආර්ථික සංවර්ධනයට ඉතාම අහිත කරන්නමින් බලපාලා තිබෙනවා. ඒ කියන්නේ අපේ තියෙන දත්ත අනුව කොන්ට්‍රැක්ට් එකක් ලිටිගේට් කරලා ඉවර කරන දින 1200 ගාණක් යන තත්ත්වයක් තමයි තිබෙන්නේ. කාර්යක්ෂම යුක්තිය පසුබිමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරලා රට තුළ නීතිය පාලනය සහ විධානය ස්ථාපිත කිරීම උදෙසා අධිකරණ සහ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමේ උපාය මාර්ගය අපි ක්‍රියාත්මක කරන ලබනවා. මේ අවුරුද්දේ අපි 50 දෙනෙක් බඳවාගෙන තිබෙනවා විනිශ්චයකාරතුමන්ලා. මම හිතන්නේ කම්කරුණු සභා සභාපති කීප දෙනෙකුත් ඇතුළුව. අපි බැලුවොත් සාමාන්‍ය දියුණු රටක සෑම ජනගහනය මිලියනයකටම නඩුකාරතුමන්ලා විනිශ්චයකාරතුමන්ලා 40ත් 60ත් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ලංකාවේ විනිශ්චයකාරතුමන්ලා ඉන්නේ හැම මිලියනයකටම 19යි. ඉතින් අනිවාර්යයෙන්ම අධිකරණයේ යුක්තිය පසඳලන විනිශ්චයකාරතුමන්ලා බරපතල පීඩාවකින් යුතුව නඩු ප්‍රමාණයක් කරනවා. 2021 කොරෝනා ඉන්පසු ඇතිවෙච්ච ආර්ථික කඩාවැටීමත් එක්ක මේ රට දුවන එක නැවතිලා තිබුණේ. ඒ කියන්නේ ආණ්ඩුවක් පේන්න තිබුණා. නමුත් කවුරුත් කිසිදු ටාගට් එකකට ගියේ නැහැ. හදන බිල්ඩින් නවත්තන්න උපදෙස් ලැබුණා. ආර්ථික ප්‍රගමනය හැම පිටිම නැවතුණා. ඒතර අපේ රජය ආවහන් පස්සේ අපි නැවතිලා තිබුණු යාන්ත්‍රණයක් තමයි නැවත ක්‍රියාත්මක කරන්න ගන්නෙ. ඒක තමයි අපිට අවුරුද්දක පමණ කාලයක් ගියා මේක හරියට දාගන්න. නමුත් අපි අරන් බැලුවොත් ඔය ඉස්සර මේ තත්ත්වෙ තිබුණේ නැහැ. ඒ කියන්නේ කලින් ආණ්ඩුව වැඩ කරලා ඉවරලා ආපුවම දෙවනි ආණ්ඩුවට තියෙන එතන දැන් වැඩේ කරගෙන යන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ දක්ෂිණ අධිවේගික මාර්ග ඉඩම් ටික අරගෙන මූලික ටික හදලා තියෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ ආපුවම මේක විවෘත කරන්න බැරි කමක් නැහැ. ඒක තමයි හොඳ ක්‍රමය. නමුත් අපිට හම්බුනේ එහෙම එකක් නෙමෙයි. අපිට හම්බුනේ නැවතිච්ච එකක්. 74කින් ඉන්ෆ්ලේෂන් නැග්ගනේ. ඊට පස්සේ කලින් ගහපු කොන්ට්‍රැක්ට් එකක්වත් ඒ ගණන් වලට බිල්ඩින් හදන්න බෑ. එතකොට වෙනම මාස 8ක් 10ක් යනවා නැවත නෙගෝසියේෂන්ස් කරලා නැවත එක කරන්න. වෙසක් කූඩු 5ක් ගත්තත් තට්ටු 5ක බිල්ඩිම හැදුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 6ක්ම යන කත්වයක් තියෙනවා. ඉතින් මේක අපිට ඉදිරියේදී බලන්න වෙනවා මොනවද මේකට කරන්න කියලා. ඉතින් ඒ අර්බුදත් එක තමයි නවාවි මෙතුමනි අපි මේ ගමන ආවේ. ඒතර අධිකරණ දෙපාර්තමේන්තුවට 6021ක් තියෙනවා අනුමත පුරප්පාඩු. දැන් මේ රජය ආවහන් පස්සේ අපි 1200 ගාණක් දෙකට අරන් තිබෙනවා. මොකද අධිකරණ අමාත්‍යාංශයේ තියෙනවා ආයතන සහ දෙපාර්තමේන්තු 24ක්. ඒකට අවශ්‍යයි. ඉතින් අපි මේක අඩියෙන් අඩිය පියවරෙන් පියවරට නිසි ලෙස ඉදිරියට යනවා කියන කාරණාව තමයි කියන්නට ඕන. මොකද වර්තමාන රජය මහජන මුදල් අවභාවිතා කරන්නේ හෝ නාස්ති කරන්නේ නැහැ. අපි ඇමතිවරයෙක් ගත්තත් മന്ത്രിවරයෙක් ගත්තත් අපි මහජන පර්ස් එකට බරක් වෙන්නේ නැහැ. ඉතුරු කරගන්න හැම සතේම මේ රටේ ප්‍රගමණයට තමයි යොදන්නේ. ඒතර අපේ රජයේ බලයට ආවේ යුක්තිය ඉෂ්ට කරන්න ඕන රජයක්, නීතිය විධානය ආධිපත්‍ය ඉෂ්ට කරන්න ඕනේ. එහෙනම් ඒකට අවශ්‍ය පහසුකම් දෙන්නට ඕන. වාහනේ රෝද පොඩ්ඩක් තාම චිරිචිරි ගගා තියෙන්නේ ඕන රහයියෙන් තල්ලු කරොත් නේද? වාහනේ රෝද ගැලවෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ඕන ඉල්ලීමක් තියෙනවා නම් ඕන කෙනෙක් අපිට ගේන්න පුළුවන්. ඒක ගරු විනිශ්චයකාරතුමන්ලටත් පුළුවන්, නීති සංගමයටත් පුළුවන් අදහස් යෝජනා ගේන්න. උදාහරණයක් වශයෙන් මේ කාති උසාවිය ගැන කතා කරද්දී මම හිතන්නේ ඔබලත් මොනකට වැඩිය මට සතියට සැරයක් විතර මතක් කරන්නේ අපේ ෆයිසල් මන්ත්‍රීතුමා මේකට ඕන කාති උසාවියක් පිළිගන්නවා. මම හිතන්නේ මේ නිශ්චිත මොහොත වෙනකොට රික්‍රූට්මන්ට් කරලා ඉන්ටර්විව් යනවා ඇති. ඔබලා දන්නවා ඇති අධිකරණ සේවා කොමිසම සභාවෙන් කරන පත්කිරීම් වලදී අධිකරණ ඇමතිට පුළුවන් ඒවා යම් සිහි කැඳවීම් මතක් කිරීම කරන්න විතරයි. නමුත් අනිසි ලෙස මට උන් සමග ගනුදෙනු තියාගන්නට බෑ. මොකද ඒක තමයි ක්‍රමය. ව්‍යවස්ථාවෙම තියෙන ක්‍රමය. නමුත් අපි උන්ව දැනුවත් කිරීම කරනවා. ඒ වගේම පලාතකට මොන අධිකරණයද තියෙන්නට ඕන? සිවිල්ද, ක්‍රිමිනල්ද, අපීල්ද? මේ සියල්ලම ඇත්තටම අපි JC එකේ අධිකරණ සේවා කොමිසම සභාව තමයි තීන්දුව කරන්නේ මේ පැතිවලට මොනවද අවශ්‍ය කියන එක. නමුත් අපි නීති සංගමයට හිතනවා නම් මේ පැත්තට අහවල් එක ඕනේ කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන්න. ඒතර ඒ ඉල්ලීම අපි JC එකට ලබා දුන්නාන් පස්සේ ඒගොල්ලන්ගේ නිරීක්ෂණය එනවා තියෙන නඩු සංඛ්‍යාව අනුව සියල්ලම අනුව. එතකොට ඒක තීන්දුව කරන්නේ අධිකරණ අමාත්‍යාංශය නෙමෙයි.
මොකද අපි කරන්නේ ඒ පහසුකම් සලසන එක JC එක විසින් තීන්දුව කරපුවාම. නමුත් ඒ ඉල්ලීම අපට එවන්න අපි එක JC එකට ඉදිරිපත් කරන්න පුළුවන්. කල්පිටියෙත් ඒ අධිකරණයත් නැවතිලා තියෙන්නේ මට ප්ලෑනින් එකේ දැනුම් දුන්නා ඒකත් අපි නැවත ඉක්මනට ආරම්භ කරනවා කියලා. මොකද අර කලින් ගහපු වාර්තාවක එතනට පර්මනන්ට් අධිකරණයක් අවශ්‍ය බව කියපු නිසා. නමුත් වර්තමානයේ තත්ත්වය මොකක්ද කියන එක අපිට JC එකෙන් පැහැදිලි කරගන්න වෙනවා. නමුත් ඒ බිල්ඩිම ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මේ මුදල් ආරවුල් ඉතා ඉක්මනින් අවසන් කරන්න හින්දා තමයි 2022 අර සුළු හිමිකම් අධිකරණ හඳුන්වා දීලා තිබුණේ. නමුත් දැනට සුළු හිමිකම් අධිකරණ තියෙන්නේ මාතර සහ මහනුවර පමණයි. ඒ සුළු හිමිකම් අධිකරණයකටත් මේ භූමියේ දැන් ඉඩ තිබෙන බව මම ගෞරවයෙන් ගරු විනිශ්චයකාරතුමන්ලගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අපි අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම උපාය මාර්ගයක් වශයෙන් 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයට කළ සංශෝධනය මගින් పూర్ව නඩු විභාග ක්‍රමයේ දේවය పూర్ව නඩු ප්‍රී ට්‍රයල්ස් අපි හඳුන්වා දීලා තිබෙනවා. ඒ දැනට ඒ పూర్ව සම්බන්ධ පටිපාටිය දිසා අධිකරණය තුලම ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියේදී වෙනම పూర్ව නඩු විභාග අධිකරණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව මේ නව ගොඩනැගිල්ලෙත් పూర్ව නඩු විභාග කරන අධිකරණ පහසුකමක් තිබෙනවා. මම ඔක්කොම තිබ්බම අනිවාර්යෙන් බෝතුල අහන්නේ මේවා කරන්න සෙනගකෝ කියන එක. ඒවට කාර්ය මණ්ඩල හොයන එක තමයි අපේ අභියෝගය. අපි ඒ දේ කරන්නම්. ඔව් අපි මෙම ගොඩනැගිල්ල සදලා තියෙන්නේ රුපියල් මිලියන 202ක ජනතාවගේ බදු මුදල් වැය කරලා ඒ වගේම භාවිතා කරලා තියෙන ඊටාම environmentally friendly ක්‍රමවේදයක්. ඒ කියන්නේ බර අඩු ගඩොල් වර්ගයක් aerated blocks. මොනවද මට කියන්නේ නොරොච්චෝලේ බලාගාරي ඉවත් කරලා අලුසා සෙමෙන්ති භාවිතයෙන් නිෂ්පාදනය කරලාද බ්ලොක්ස්. මේක ප්‍රීෆැබ් මේකට සෙමෙන්ති කපරවරු එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මට මූලිකවම කියන්න තියෙන්නේ ඔව් අධිකරණ ශාස්ත්‍රය තුළ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. කාර්ය මණ්ඩල අඩුවීම් තිබෙනවා. මතක තියාගන්න මේ අර්බුද සහ ගැටලු තියෙන්නේ නීති ශාස්ත්‍රයේ හෝ අධිකරණ පද්ධතියේ පමණක් නොවේ. අනිත් හැමතැනම තත්ත්වයේ එසේමයි. මක් නිසාද ඒ ආර්ථික වැටීමෙන් පස්සේ අපේ ආරම්භය ඉතා හෙමින් සිද්ධ වෙන්නේ. ඒ හෙමින් සිද්ධ වෙන්නේ ස්ථාවර ආරම්භයක් යටතේ. මං ස්තුතිවන්ත වෙනවා මේ රටේ දාලා යන්නේ නැතුව මං දන්නවා නඩුකාරතුමලට ඕන්ලාවක පිටරට යන්න පුළුවන්. නීතිඥවරුන්ට, දොස්තරලට, පොලිසිය මහතුරුන්ට ඇති වෙන්න වෙන රටවල් තැන් තියෙනවා. ෆීජි පැත්තේ එහෙම ගියා නම්, එහෙම ඕස්ට්‍රේලියාවට ගියා නම් ආයි මෙහෙ එන්න ඕනත් නැහැ. ඉතින් වෛද්‍යවරුන්ටත් එහෙමයි. ඒක නිසා මං මේ රටෙන් ගිය කිසි කෙනෙක්ට දොස් කියන්නේ නැහැ ඒ තිබිච්ච තත්ත්වය අනුව. නමුත් මං ඔබලාට ගරු කරන්නේ එහෙම අර්බුද යටතේත් අපිත් එකම රැඳී හිටපු කොටස ඉන්න නිසා තමයි අපිට මේ රට නැවත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. එක සහතිකයයි දෙන්නේ. අපේ රජය තියෙනකල් සෑම විටම මේ රටේ පුරවැසියන්ටත් මේ රටේ වෘත්තිකයන්ටත් ඔවුන්ගේ රාජකාරී පහසු කරන්න අවශ්‍ය දේ තමයි අපි කරන්නේ. දැන් මම ස්තුතිවන්ත වෙනවා නවාවි මැතිතුමන් නේද? දිගින් දිගටම මටත් ලේකම්තුමියටත් අධිකරණ අමාත්‍යන්ට ස්තුතිවන්ත කරා මේ ගොඩනැගිල්ල දීම ගැන. ඇත්තටම ස්තුති කරන්න ඕනේ නැහැ නේ, මේක මගේ රස්සාවනේ. මගේ රස්සාව වෙන්නෙම අපේ ලේකම්තුමියගේ රස්සාව වෙන්නෙම අධිකරණ පද්ධතියේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න අවශ්‍ය යාන්ත්‍රණය ඉදිරිපත් කිරීම. ඉදිරියේදී අපි සම්බන්ධ වෙලා වැඩේ කරමු. මෙතන පැති දෙකක් බලන්න ඕන. මූලික පැත්ත access to justice. When you say access to justice, there's the monetary aspect and the physical access. දැන් අපි බලන්න ඕන මෙතන බිල්ඩිමක් හැදීමේදී නීතිඥවරු වගේ තරහ වෙන්න එපා. මමත් නීතිඥවරයෙක්. නීතිඥවරයාට මේ වැඩේ කොච්චර පහසුද කියන එක නෙමෙයි. මෙතනට යම් උසාවියක් එනකොට මිනිස්සු අඩු කාල වේලාවක් ට්‍රැවල් කරලා අඩු වියදමක් දරලා යුක්තියට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් අන්න ඒ පදනමෙන් තමයි අපි අධිකරණ අලුත් දේවල් කරන්නට ඕන. අනිත් කාරණේ තමයි තාක්ෂණය. ඔබලා දන්නවා ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එකේ ඔන්ලයින් එවිඩන්ස් දෙන්න, සාක්ෂි දෙන්න පුළුවන් වැඩපිළිවෙල දැන් හදලා තිබෙනවා. අපි අමාත්‍යාංශය අපි 20ක් විතර වාඩි වෙලා මේ හැම අධිකරණයකටම ඒ ස්ක්‍රීන්ස් දෙන්නේ කොහොමද? හයි කෝට්ස් MCs. දැන් අපි UNDP සහ තව කීප කට්ටියත් එක්ක කතා කරනවා. තව මාස කීපයක් ඇතුළත අපි කැමති සමස්ත රටේම තියෙන හයි කෝට්ස් වලට MC වලට මේ ස්ක්‍රීන්ස් දෙන්න.